වෙසක් සඳයි සඳේලියයි නියුණු සිතයි මෙත් සිසිලයි මල් පිපෙන කුරුල්ලන්ගේ ගයන වසන්තයේ සුන්දරම මාසය වෙසක් මාසයයි අහසේ පායන පුන් පෝදා සඳවතිය පරිසරයට මුදා හරින්නේ සිසිලසක් පමණක් නොවේ මුළු මහත් ලෝක වාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් තුළ ඇතිවන්නා වූ අපරිමිත ශ්‍රද්ධාවේ ආලෝකයයි අද මා ඔබ හමුවේ ගෙනහැර පාන්නේ ඒ උතුම් වෙසක් අසිරියයි සත්පෙයුම් පිපුණා එදා ලුම්බිනි සල්වනේ විහඟුන් ගී ගැයුවා සුරලවෙහි පංචසික වැයුවා වගේ පළබරව නැමුණා අතුරු කිලි බිමටම ඉබේ බුදු වෙන්න පිම්පිරු සිදුහත් කුමරු ඉපදුනේ දෙසටක් මිස දිටු බිමේ අවිඳු අඳුර දුරුලමින් ප්‍රඥාවේ ප්‍රදීපයෙන් සිදුහත් කුමරු ලෞතුරු බුදු බව ලැබුවේ දුර්ලභ කම්පා වුණා දෙවි මිනිසුන් බඹුන් හඬා උපවර්තන සල්ලුයනේ බුදු හිමි පිරිනිවී ගියා මේ වෙසඟේ බුදු තෙමගුල මෙසේ සිදු වුණා මේ වෙසක් පොය තරම් වටිනා වෙනත් දිනක් නැත ඒ මන්දයත් ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨම මිනිසාණන් වන අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථාන තුනක් මේ දිනයේ සිදු වූ බැවිනි සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම ලුම්බිනි සල්ුයනේ මේ වගේ වෙසක් පොහෝ දිනක සත් පෙයුම් මතින් ගමන් කරමින් අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නාක්කිදානී පුනබ්බවෝ මම ලවට අග්‍ර වෙමි මම ලවට ජේෂ්ඨ වෙමි මම ලවට ශ්‍රේෂ්ඨ වෙමි මේ මාගේ අන්තිම උපතයි නැවත උපතක් නැත යනුවෙන් සිංහනාද කළේය දෙවැන්න නම් ලෞතර බුදු බව ලැබීමයි ගයා ශීර්ෂයේ බෝධි මූලයේ සියලු කෙලෙසුන් නසා සර්වඥ ඥානය ලැබීමයි තෙවැන්න නම් මහා බුද්ධ පරිනිර්වාණයයි කුසිනාරා නුවර උපවර්තන සල්ුයනේ සංසාර ගමන නිමා කරමින් අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑසේක වෙසක් පොහොය බුදුරජාණන් වහන්සේගේ තෙමගල පමණක් නොව බුද්ධ ශාසනය ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථාන රැසකට පසුබිම වූ පූජනීය දිනයකි බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ මණියක්කිත නාගරාජයාගේ ආරාධනයෙන් 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කරේද මේ උතුම් වෙසක් පොහොය දිනයේදීය. එහිදී දහම් දෙසූ උන්වහන්සේ එදිනම ශ්‍රී පාද ස්ථානයට වැඩම කර සම්මනල කූටේ ශ්‍රී පාද පද්මය තැබුවේද මේ වගේ වෙසක් පොහොය දිනකදීය. ඊට අමතරව විජය කුමාරයා ඇතුළු පිරිස ලංකාවට පැමිණීම දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවන රාජාභිෂේකය දුටුගැමුණු රජතුමා මහා තූපය හෙවත් රුවන්වැලිසෑයේ වැඩ කටයුතු ආරම්භ කළේද මේ වගේ වෙසක් පොහොය දිනයකදීය. බෞද්ධයන් වන අප වෙසක් උත්සවයේ දෙආකාරයකින් සමනු ලබයි. එනම් ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාවයි. වෙසක් උත්සවයේ බාහිර අසිරිය රැඳී පවතින්නේ මේ ආමිස පූජාවෙනි. බෞද්ධයන් වන අප නොයෙක් ආකාරයේ වෙසක් කූඩු තොරන් විදුලි බුබුලු මැටි පහන් දැල්වමින් සංකේතවත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ ආලෝකයයි. ඒ විතරක් නෙවෙයි මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මගේ සිතට දැනෙනවා බුදුහාමුදුරනේ යන අලුත්බර ගීත සංකල්පන බැති ගීත විදිහට සමාජයට දහම් පණිවිඩයක් සමීප කරයි. අනෙක් අතට කුසගින්නේ සිටින මිනිස්සුන්ට සතුන්ට නොමිලේ ආහාර පාන සපයා දෙමින් බෞද්ධයාගේ සතු පරිත්‍යාගශීලී බව හා සහෝදරත්වය ලොවට කියාපායි. එහෙත් සැබෑ බෞද්ධයා මුල්තැන දෙන්නේ ප්‍රතිපත්ති පූජාවටයි. සුදු අතින් සැරසී සිල්රෙදි පොරවාගෙන බාල තරුණ මහල් සැදැහැවතුන්ගෙන් පන්සල් බිම පිරී ඉතිරියයි. ආමිසයෙන් ඔබට ගොස් දාන ශීල භාවනා ආදී කටයුතු වල නිරත වෙමින් තමන්ගේ සිත දමනය කර ගැනීමට ඔවුන් උත්සුක වෙති. පංචශීලය නිත්‍ය ශීලය කොට තම නැන පමණින් අවිද්‍යාවෙන් අඳුරු වූ ලෝ තුළ ප්‍රඥාවේ ප්‍රදීපය දල්වන්නට තම පඹයක් පමණ වූ ශරීරය දිහා සිහියෙන් යුතුව බලා එහි අනිත්‍ය වෙන ආකාරයත් එහි අනාත්මයත් එහි ආත්මයක් කියා ගැනීමට කිසිවක් නොමැති බවත්
අවිද්‍යාවෙන් අඳුරු වූ ලෝ තුල මිත්‍යාවෙන් මිදි සත්‍ය වටහා ගැනීමට මඟ පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවම අගයකට දැක්වූහ. වෙසක් අසිරිය යනු හුදෙක් විදුලි බුබුල වලින් නගරයේ ඒකාලෝකමත් කිරීම පමණ දැන්සල් වැද පුදා ගැනීම පමණක් නොවේ. ඇත්තෙන්ම මේ ඉපදී මෙරි යන සසරක අපි මොනවද මේ කරන බහුරු කෝලන් මගේ සිතරත් හිතුණා. අපමහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති යමෙක් ධර්මය දකීද මා දකී යනුවෙනි. එබැවින් ඒ උතුම් වෙසක් සමයේ අපි දැල්විය යුත්තේ බාහිර පහන් නොව අප සිත් තුළ ඇති ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව නැමැති අඳුර දුරු කර මෛත්‍රිය සහ කරුණාවේ පහන් සිලුවයි. අපි මේ වෙසක් උත්සවයේ සිට පන්සිල් සුරකිමින් දරුවන් සරණ යමු. ආදරණීය අම්මේ තාත්තේ මාගේම සහෝදර සහෝදරියනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පරිශීලනය කරමු, අසා දැනගමු. කුඩා කල සිටම කුමක් හෝ භාවනාවක් වඩමු. මෛත්‍රී භාවනාව ආදී භාවනා දියුණු කරමු. අපේ ගුණ දියුණු කරමු. පන්සිල් සුරකිමින් ආධ්‍යාත්මික ගුණ වඩන්නට කුඩා කල සිටම හැකි පමණින් පුරු කරමු. ගුණධර්ම වලින් පිරි සමාජයක් නිර්මාණය කරමින් සැබෑවටම වෙසක් මංගල්‍යයක් සපරමු. සප්ප පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනම්. ඔබ සැමට තෙරුවන් සරණයි.